ගම ගෙනියන්නේ. මේ දැන් නොදැනකපු දැන් බලන්නේ මේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් ජර්මනියේ අගනගරේ මේ බර්ලින් වලට. බර්ලින් ඇතුළේ තියෙන වැදගත්ම ස්ථානය තමයි මෙතන. මේ ඉන්නේ ප්‍රභාත් වීරසිංහ මහත්තයා නුගේගොඩ. මේ අවුරුදු 30 ගාන මේ ස්ථානපති කාර්යාලේ වැඩ කරලා තියෙන. ඉතින් මේ සම්බන්ධ සෑහෙන දැනුමක් තියෙන එක්කෙනෙක්. අපිට යාගෙන් අහගන්න පුළුවන් නොදන්න දේවල්. එයා අපිට දැන් මේ අපේ දවස් කීපෙම එයා අපිත් එක්ක ඉන්නවා. එයා පැහැදිලි කරලා දෙයි. මේ වැදගත්කම කවද හැදුවේ ඒ විස්තර ටික එයා කියලා දෙයි. ඔක්කොමලා මේ අහගන්නකොට එක ඉඳන් අහන්න. ගෙවන තැන්වල ඕගොල්ලෝ කැමති නම් විතරයි ගෙවලා බලන්නේ. නැත්තම් ඔය එළිය ඇවිදලා Tamanට ෆොටෝ ගහගෙන එහෙම කරගන්න පුළුවන්. බලකිරීමක් නැහැ. Tamanට ආස නම් බලන්න යන්න ටිකට් එක ගෙවලා යන්න පුළුවන් ඈ. ඒක ගාඩන් එක ලස්සනයි. ඔව් ලොකු ගාඩන් එක පිටිපස්සේ තියෙන්නේ. මං කිව්වේ මේක අර සොෆියා කරලොත්තාගේ මේකේ එයා වෙනුවෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඊටු ටික මේ මහත්තයා කියයි. හරි එන්න එන්න. උඩ කෑල්ල ජර්මනි උඩ කෑල්ලේ පෝලන්ඩ් වලට යනකම් සොෆියා අන්තිම රාජධානිය. ඒ කියන්නේ 1700 ගණන්. ඒකේ මෙන්න අජෝන්ගේ විල්හෙම්ගේ මාලිගාව. අපි තව යනවා ඒක පොත්සම් කියලා වෙන දෙකකට. ඒක කියනවා මේ අපේ රාජධානිය ඉතිරියි. පොත්සම් වල හැබැයි ගොඩක් ලස්සනයි මේ බව. ඒකට අපි පොඩ්ඩක් මෙන්න යන්න. ඒක අපි හෙට යන්නේ එන කරට. මේ දැන් අපි මේ ඇතුලේ ගලන්න ගයි මෙතනින් ඇතුලේ වෙන්න පුළුවන්. ගාඩන් එකට යන කට්ටිය. ඒක කියලා කියන්නේ. ආරන්ටු. මේක නැතුව. ඔව්. නෑ හෙට යන්නේ වෙන්න නගරයකට. එන්න. දැන් බලමු.
Tutti i taglieri sotto sotto.
මේ කැලට ගියේ ඒකට කියලා ඔව් අපිට යන්න. පළවෙනියෙන්ම යන යුදෙව්ව මරන්න පටන් ගත්තා. ඊට පස්සේ ලෝකයන් යන්න පටන් ගත්තා. මේ පැත්තෙන් ගහගෙන ගියා රුසියාව. දැන් මේ ඉන්නේ මේ උඩ. මේ තමයි ඉතාලිය. මේ පැත්තෙන් ගහගෙන ගියා ප්‍රංශේ ඉතාලියට ඔය ඔක්කොටම ගහගෙන ගියා. මේ පැත්තෙන් ආවා ඇමරිකන් British French army එක ගහගෙන ආවා. මේ පැත්තෙන් රෂියන් ගහගෙන රෂියන් හිට්ලර්ගේ ආර්මිය ගියා මේ මොස්කෝ හරියටම ගියා. ගිහිල්ලා සීතලට අපි ළඟ ඊට පස්සේ ඒ දවස්වල බර්ලින් මේක අහන්නද? ඒ දවස්වල බර්ලින් තිබුණේ මෙතන. දැන් ඉන්නේ බර්ලින්. මේක ලොකු නෑ පොඩි. දැන් ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ මේ පැත්ත රුසියාව මේ පැත්ත ඇමරිකාව මේ මෙහිම බෙදාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බෙදාගත්තා. මේ වගේ ස්ටයිල් එකක. මේ මගේ ඇඟිල්ල කැතයි. එතකොට බර්ලින් මේකනේ. බර්ලින් තමයි කැපිටල් එක. ඊට පස්සේ බර්ලින් බෙදාගත්තා ඊස්ට් ඇන්ඩ් වෙස්ට් කියලා. මෙහෙම. එහෙම කියමුකෝ. මේකේ වටේ තමයි තාප් එක යන්නේ. මේක වෙස්ට් බර්ලින්. හරි. මේක උඩ අයිලන්ඩ් එකක්. මේක වටේ තමයි තාප් එක. මේක ඊස්ට් බර්ලින්. ඒකට ඊස්ට් පැත්ත කොමියුනිස්ට්. ඒක නිකන් රෂියා. ඒ කාලේ බැලුවාම නිකන් දිව්‍ය ලෝකේ අපායයි වගේ තමයි තාප් එක හිටට තමයි. ඒ කියන්නේ දෙලිමක් වුණත් එනන් ගියොත් ඉන්නේ. අර ඒ තරමට අන්න බොන්න නෑ ඔක්කොම. බලන්න මොකෙන්ද මොක මක්කේනේ ඔය මේ අර ඉන්න බලන්න මොනවද ඉස්සන් එකකට පුළුවන් සම්පූර්ණ. පණින්න කොළපාට එහා පැත්තට පණින්න පණින්න කොළපාට කියන්නේ hello dude කියලා කියනවා. යතක් වගේ තමයි තියෙන්නේ. මම අහගන්න උගර ISIS අප් කතා කරනවා. අපි ඉංග්‍රීසියෙන් පාඩින් අහගන්න. මේක මේ සුද්ධෙන් කැඩිලා මේ
එහෙම තියලා තියෙන මෙමෝරියල් චර්ච් කියලා එක මතක් වෙන්න. මතකද ඔයගලන්ට මේ ලොරියක් කියලා ක්‍රිස්මස් ඔව් ක්‍රිස්මස් එක මෙන් ආවේ. මේ මෙතන ඇවිල්ලා මෙහෙම කඩාගෙන ගියා මේ මිනිස්සුන්ගේ ඒවා දාලා තියෙනවා. ඔය ඉබ්බන්දම් පත්තු කරන්නේ ඒගොල්ලෝ සී වෙන්න බැරි. මේ පාරෙන් ඇවිල්ලා මෙතන මේවා තිබුණේ නැහැ. තමයි දැන් ක්‍රිස්මස් මාකට් එක ඔක්කොම කඩාගෙන ගිහිල්ලා අර හරියෙන් එළියට ගියා. ISS එකේ ඉතාලිය දියල්ල වටින් එනකොට තේරෙන කොච්චර මුද්දට වෙනස් වෙලා තියෙනවද කියලා. මේ වගේ. Kan? Sorry, sudah saya video. අපිට මේකට යන්න බෑ මේක හරි ලස්සනයි. එහෙමද? අර ඉස්සරහ කොන්සර්ට් එකක් තියෙනවා. රයිට්. එහෙම දානවා කොන්සර්ට් එක.
Arana Palya. කොහොමද බෙදුනේ කියලා 1945 යුද්ධයේ බ්‍රිටිෂ් ඇමරිකන් කට්ටිය දකුණු පැත්තෙන් ගහන් ආවා මේ පැත්තේ රෂියන් ෆ්ලැග් ගහන් ඇවිල්ලා ඊට පස්සේ රට බෙදුවානේ බුදු සහ නැගෙනහිර ඒතකොට නැගෙනහිර තමයි බර්ලින් අයිති වුනේ ඒක නිසා බර්ලින් බෙදුවා වෙස්ට් බර්ලින් ඊස්ට් බර්ලින් කියලා ඊට පස්සේ මේකට කොමියුනිස්ට් අපි නැගෙනහිර පැත්තේ කොමියුනිස්ට් නිසා දුප්පත් දුප්පත් කියන රේඛාකාරී රාශියෙන් විදියට තමයි තිබුණේ යුද සෝවියා ඒ වගේ තමයි පෝලන්ත ඒක නිසා අන්තිමට එක රැයෙන් තීරණය කරා මේ වුණා මේ අනින් නැතිවෙන්න මේව කරනවා කියලා තාප්පයක් ගන්නවා රැයෙන් තාප්පයක් ගන්නේ නැහැ නමුත් පෙට්‍රල් ගහලා සමාජලාට අම්මලා තාත්තලා මේ පැත්තේ ළමයි මේ පැත්තේ එහෙම වෙන්නිච්ච ෆැමිලිස් ඉන්නවා පස්සේ 62 මේවල මේ තාප්පේ ගැහුවා නමුත් දැන් අපිට හිතනවා මේක තාප්පේ කියුණ මේක පණින්න පුළුවන් කියලා නැගෙනහිර පැත්තේ ඒ කියන්නේ මේ ඊස්ට් එක පැත්තෙන් නෝමන්ස් ඒරියා තුන මීටර් 50ක් ඔටෝමැටික් ෆයරින් බල්ලෝ දාලා ආමි එකෙන් ලං වෙන්නවත් බෑ වෙස්ට් එක පැත්තෙන් ලං වෙන්න පුළුවන් ලෝකේ ග්‍රැෆිටි කියන එක පටන් ගත්තේ මේ තාප්පේ ඔය මේ මොනවද ඒකල්ල අඳින්න පටන් ගත්තා මොකද වෙස්ට් එක පැත්තේ මිනිස්සු ඇවිල්ලා තාප්පේ අඳින්න පටන් ගත්තා ඒ කියන්නේ අත අනිත් පැත්තේ දැන් කැඩුවේ මේ තැන් වලින් මේ කඩපු තැනක් එක තැනක් මේ කවුද කැඩුවේ මේ පැත්තෙන් එන්න පුළුවන් නේ අර පැත්තෙන් එන්න බැරි එයා පයින්ද බැරි ගාඩ් එක දාලා ඉතින් මරනවා ඉතින් කෙලින්ම බල්ලෝ දාලා බල්ලෝ ගාඩ් එක ඔටෝ ෆයරින් බල්ලෝ පිල්ලේ බල්ලෝ ඉවිල දැන් මේ අපි ඇවිල්ලා නිදාසේ බැලුවට මේ දැන් මේ ඒ කාලේ මිනිස්සු ජීවිතේ පූජා කළා මේ පැත්තට පණින්නේ මේකෙන් වැඩි කොච්චර මිනිස්සු මැරලා තියෙනවද නේද පාලි පුරුක තමයි මෙහෙට අරගෙන තියෙන්නේ. ආ ඉතින් අරගෙන ෆොටෝ දාන්න. දැන් අපි එහෙම ගියාට ඉස්සර දෙන්නේ. මේ මුරකපොළු. මේ අයියේ. ඊට පස්සේ මේක කෑලි මිනිස්සු ගෙනියන්න ගත්තා. තාප්පේ කෑලි. උනේද? ගියා ගත්තා කෑලි. වියට්නාම් කියුබන් තව ඇෆ්‍රිකන් රටක් තියෙනවා. නැගෙනහිර ජර්මනිය සම්බන්ධයි ඉන්නේ කොමියුනිස්ට් රටවල් වලට. සාමාන්‍යයෙන් අපි කියමු පබ් එකකට ගියා. උරේ විතර නැද්ද?
එකක් විතරයි මම ඉන්නේ. ඒක එක දෙයක් තමයි ඉන්නේ. මට දෙනවා යුද්ධයේ ඉවර වෙනකම්ම පාර්ලිමේන්තුව මේක 1800 ගණන් වල හදලා තියෙන්නේ 184ද පුරද මට හැටියට. ඊට පස්සේ බර්ලින් බෙදුනට පස්සේ කැපිටල් එක කරේ බොන්. ඒ කියන්නේ වෙස්ට් ජර්මනියේ කැපිටල් එක කරේ බොන්. බොන් වලට ගෙනිච්චා බොන් කියන පොඩි සිටිය. ඒකට මේක යූස්ෆුල් නෑ. දැන් ඔය මේ හැම සිටි එකම සිටි මාර්ක්යක් තියෙනවනේ. දැන් අයිෆල් එක වගේ බර්ලින් වලට මේක තමයි ලෑන්ඩ්මාර්ක් එක. ලෑන්ඩ්මාර්ක් එක සිටි මාර්ක් එක. ඒක 80 ගණන් වල හදලා තියෙන්නේ. එතකොට බර්ලින් ලොකු නැහැ. මේ කෑල්ලේ නම් එකක් තමයි බර්ලින් හරියට බලුවොත් මේ බර්ලින් වලට ඇතුළේ දැන් ඔය ඉන්දෝසි ඔක්කොම ආපහු ආවනේ. බෙදාහින ආම ඇමරිකන් කාර්යෝ මේක ගත්තා. ෆ්‍රෙන්ච් කාර්යෝ මෙතන ගත්තා. මේ මොනවද දැන් අරක. මෙතන හාත් මේ හොටෙල් එකට මම කිව්වා. හොටෙල් එකයි කරලා ගිහින් එහා පැත්තේ තියෙන මොකද්ද කියන්නේ? මේ වගේ ටයිම් දෙකයි තියෙන්නේ. තව තැනක් තියෙනවා කෝච්චිය අnder විහාරේ යනවා. ඉතින් පේග්ගිස්සාර කියන තැනක් තියෙනවා. එතන තමයි කෝච්චිය යනගේ පොයින්ට් එක. ඒ අරින්න ඊස්ට් එකට එන්න පුළුවන් මම ට්‍රේන් තියෙන මෙතන. ලොකු ඒ සොල්දාදුව තියෙන දාන්න මේ බෝට් එක. ආනන්ද මාවන්නේ මේ පාන ගන්න. වෙන වෙනම යනවා. Kami lagi keluar
බෝතලයක් කාගේ දතම තියෙන්නේ? අලුත් එකක් අම්මගේ. බාන්න අනේ මේ දාලා ගිහිල්ලා අපර ආවේ. නේ. ඒකයි. අර කවුරුයි. මේකේ තමයි. ඔව්